අයිබෝන් සාදරෙන් පිළිගන්නවා විමනට. තමන්ගේ අම්මා තාත්තා නැති වුණාම තියෙන වේදනාව අපිට කියලා නිම කරන්න බෑ. අපිට එයාලා නැතුව ජීවත් වෙන්න හරිම අමාරුයි. වයසට ගිහින් මිය යනට වඩා වේදනාවයි අකාලේ මිය ගියාම. වෙනත් පුද්ගලෙක් තමන්ගේ මව හෝ පියාව ඝාතනය කරාම. ඉතින් අද අරගෙන ආවේ ටිකක් වෙනස් විදියක වීඩියෝ එකක්. මේ තමයි දරුවන් විසින් තමන්ගේ දෙමව්පියන්ව ඝාතනය කරපු ඝාතකීන්ට උසාවියේදී කරන පහර දීම. මම මේ වගේ සිද්ධි 10ක් අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා සහ පෙන්නනවා. අපි යමු වීඩියෝ එකට. මේ තමයි වයස අවුරුදු 62ක් වන ඩේල් විලියම්ස්. ඩේල් කියන්නේ මිනිමැරුම් චෝදනාවකට අත්අඩංගුවට ගත්ත කෙනෙක්. 2017 දී ඔහායෝ යන්ග්ස්ටන් වලදී ඩේල්ගේ හිටපු පෙම්වතිය වන එලිසබෙත් ප්ලෙජර්ව හිතාමතාම රියානතුරකට ලක් කරලා වෙඩි තියලා ඝාතනය කරලා තිනවා. එලිසබෙත් කියන්නේ වයස අවුරුදු 42ක දෙදරුමවක්. ඩේල්ට මිනිමැරුම් හා ආයුධ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තට පස්සේ වරද පිළි අරගෙන තියෙනවා. නඩුව කතා කරන වෙලාවේ එලිසබෙත්ගේ පිරිමි දරුවන් දෙදෙනා ඩේල්ට පහර දෙන්න ගත්තා. ඇන්තනී කියන එක දරුවෙක් මේසේ උඩින් පැනලා ඇවිල්ලා ඩේල්ගේ කකුල් දෙකෙන් ඇදලා බිම දාලා මූණට පහර දෙනවා. ඇන්තනීගේ මල්ලි ජෙරම් ඉක්මනින් ක්‍රියාත්මක වෙලා තමන්ගේ අයියට උදව් කරන්න පොලිසිය මැද්දෙන් එනවා. දෙන්නම ඩේල්ට පහර දෙනකොට පොලිසිය ටේසර් එකකින් ජෙරම්ව නවත්තනවා. ඩේල් විලියම්සෝ උසාවියෙන් එළියට අරගෙන යනවා. එයාගේ මූණ පුරාම ලේ. පිරිමි දරුවන් දෙදෙනා කෑ ගහලා කියනවා ඌ මගේ අම්මව මැරුවා කියලා. අධිකරණයට අපහාස කිරීම, යුක්තියට බාධා කිරීම යන චෝදනාවලට අයියමලෝ දෙන්නව අත්අඩංගුවට ගන්නවා. තමන්ගේ කලින් පෙම්වතිය ඝාතනය කරපු වරදට ඩේල් විලියම්ස්ට අවුරුදු 23ක සිර දඬුවමක් ලැබෙනවා. මේ තමයි වයස අවුරුදු 46ක් වන වේෂොන් ෆ්ලවර්ස්. ඇමරිකාවේ මිෂිගන් මෝසන් කවුන්ටි වලදී මිනිමැරුමකට අත්අඩංගුවට ගන්නවා. 2019 මැයි 19 වෙනිදා ෆ්ලවර්ස් එයාගේ බිරිඳ වන ජේමී තෝමස් ෆ්ලවර්ස් එක්ක දුම්වැටි ප්‍රශ්නයකට රණ්ඩු වෙලා තිනවා. මේ දෙන්නා මුළු දවස පුරාම රණ්ඩු වෙනකොට අසල්වැසින් පොලිසියට දන්වලා තිනවා. පොලිසිය ඇවිල්ලා මේ දෙන්නව වෙන් කරලා රණ්ඩුව නවත්තලා තිනවා. ෆ්ලවර්ස් ගෙදරින් යන්න ගිහින් ඒ තායමත් පැය ගානකින් ෆ්ලවර්ස් ගෙදර ඇවිල්ලා දොර කඩාගෙන ගේ ඇතුළට ගිහින් ජේමීට 4 වතාවක් වෙඩි තියලා ඝාතනය කරලා තිනවා. ජේමීගේ දුව පැරිස් ජෝන්ස් ෆ්ලවර් මේ හැමදේම ඇස් දෙකෙන්ම දැකලා තිබුණා. එයා ඒ හැමදේම උසාවියේදී කියනවා. ෆ්ලවර් ජේමීට වෙඩි තියපු විදිය, ජේමී පැරිස්ගේ මව වෙඩි තියන්න එපා කියලා කෑ ගහපු හැටි හැමදේම පැරිස් උසාවියේදී කියනවා. මේක අහගෙන ඉන්න බැරි වෙච්ච ජේමීගේ පුතා පැරිස්ගේ අයියා ලන්ඩන් ජෝන්ස් ෆ්ලවර් එක පාරටම ඉඳගෙන හිටිය සීට් එකෙන් නැගිටලා වේෂොන් ෆ්ලවර්ට පහර දෙන්න දුවගෙන යනවා. අතක් උස්සනකොටම පොලිසිය ලන්ඩන්ව අල්ලගෙන බිම දාගන්නවා. ඊට පස්සේ එයාව උසාවි සංකීර්ණයෙන් අයින් කරනවා. ෆස්ට් ඩිග්‍රී මර්ඩර් එකට චෝදනාවට ලක්වෙච්ච වේෂොන් ෆ්ලවර් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබනවා. ඇල්ෆර්ඩ් ගෙයිනර් කියන්නේ ඇමරිකාවේ ස්ප්‍රින්ග්ෆීල්ඩ් වල ඝාතකයෙක්. මෙයා සීරියල් කිලර් කෙනෙක් විදියට ස්ප්‍රින්ග්ෆීල්ඩ් පොලිසිය මෙයාව නම් කරලා තිනවා. මේ පුද්ගලයා කාන්තාවන් 9 දෙනෙක්ව ඝාතනය කරලා තිනවා. 1995 ඉඳලා 1998 කියන අවුරුදු 3 ඇතුළත ගෙයිනර් මේ කාන්තාවන් 9 දෙනාව ඝාතනය කරලා තිනවා. ඇල්ෆර්ඩ් ගෙයිනර්ව DNA සාම්පල් මැච් කිරීමකින් පස්සේ අත්අඩංගුවට ගන්නවා. නඩුව කතා කරන දවසේ ගෙයිනර් අතින් ඝාතනයට ලක්වෙච්ච එක කාන්තාවකගේ පුතෙක් උසාවියට ඇවිල්ලා ඉඳලා තිනවා. ඒ තමයි එරික් ඩවුන්ස්. පොලිස් ඔෆිසර්ස්ලා 3 දෙනෙක් ගෙයිනර් වටේට ඉන්නවා. ඒත් ඒ 3 දෙනා හොඳටම ප්‍රමාණවත් වෙන්නේ නැහැ එරික්ගේ කේන්තිය ප්‍රවේගකාරීත්වය නවත්තන්න. එකපාරටම ඉඳගෙන හිටිය පුටුවෙන් නැගිටලා වේගෙන් නැවිත් ගෙයිනර්ව අල්ලගෙන පහර දෙන්න ගන්නවා. ගෙයිනර් බිම වැටුනහම එරික් උසාවියේ පුටුවක් අරගෙන උපරිම ශක්තිය පාවිච්චි කරලා ගෙයිනර්ට පහර දෙනවා.
මේකම එරික්ව නවත්තන්න එයාව මුලින්ම අල්ලගන්නේ ගේනගේ සහෝදරිය. ඒත් පුටු පහර ගේනට වදිනවා. උසාවි වැඩවලට බාධා කිරීම, නීතියට අගෞරව කිරීම, පහර දීම සහ අධිකරණ තීන්දුවලට අභියෝග කිරීම කියන චෝදනාවලට එරික්ව අත්අඩංගුවට ගන්නවා. ගේන වරද පිළිගන්නවා. එයාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබෙනවා. මේ තමයි ජේසන් හවර්ඩ්. 2006දී ඇමරිකාවේ ඔහායෝ වල එයාගේ හිටපු පෙම්වතිය වන ජැමීලා වෙස්ට් වෙඩි තියලා ඝාතනය කරනවා. ඒ විතරක් නෙමෙයි, ජේසන් ජැමීලාගේ දරුවන් 3 දෙනාව හුස්ම හිර කරලා ඝාතනය කරලා තිනවා. ජේසන් උසාවිය ආවහම නඩුව කතා කරන්න ගත්ත ගමන් කාටවත් හිතාගන්න බැරි දෙයක් සිද්ධ වෙන්න ගත්තා. ජමීලා වෙස්ට්ගේ සහෝදරයා වන ලෙවිස් වෙස්ට් ජේසන්ට පහර දෙන්න පටන් ගන්නවා. පළවෙනි පහරවල් තුනම කිසිම බාධාවක් නැතුව හරියටම ජේසන්ගේ ඔළුව පිටිපස්සටම වදිනවා. පිල් එකෙන් රෝඩ් කියන පොලිස් නිලධාරියා විතරයි ඒ වෙලාවේ ලෙවිස්ව නවත්තන්න යන්නේ. ඒත් හැඩිදඩි ලෙවිස්ව තනියම මෙල්ල කරන්න ෆිල්ට අමාරුයි. ඒත් ලෙවිස් හිරකාරයා වන ජේසන්ට ආයමත් පහර දෙන්න අවස්ථාවක් තිබුණත් පහර දෙන්නේ නැතුව ෆිල්ගේ පැත්තට හැරෙනවා. ඒත් ඒ තප්පරේම තවත් සහෝදරයෙක් වන සුල්තාන් හොන්සු ලෝය කෙනෙක්ව තල්ලු කරගෙන කිසිම බයක් නැතුව ඇවිල්ලා ජේසන්ව අල්ලලා බිම දාගෙන පහර දෙනවා. මෙතනට තවත් පොලිස් නිලධාරියෙක් ඇවිත් සහෝදරින් දෙන්නව පහර දීම කියන චෝදනාව යටතේ අත්අඩංගුවට ගන්නවා. ජේසන්ගේ බෙල්ල පිටිපස්ස හීරීමකට ලක් වෙලා තිනවා. ඒත් අන්තිමට සාක්ෂි නොමැතිකම කියලා ජේසන්ට නිදහස ලැබෙනවා. සියලුම චෝදනා වලින් නිදහස් වෙනවා. මේ තමයි ජේම්ස් ඩග්ලස් ගොන්සාලෙස්. 1992 ඇල්බාමා වලදී තිබ්බ පාටි එකකදී වයස අවුරුදු 18ක් වන මැතිව් හෝල් වෙඩි තියලා ඝාතනය කරලා තිනවා. වාර්තා වෙන විදියට මැතිව් හෝල් සහ ජේම්ස් ඩග්ලස් අතර ආරවුලක් එදා පාටි එකේදී ඇති වෙලා තිනවා. පොලිසිය සිද්ධියට අදාළ පිරිසගෙන් ප්‍රකාශ ලබා ගත්තාම දැනගෙන තිනවා ජේම්ස් ඩග්ලස් ඒක කළේ ආත්ම ආරක්ෂාවට, ඒ කියන්නේ සෙල්ෆ් ඩිෆෙන්ස් එකක් කියලා. නඩු යන අතරතුරේදී මැතිව් හෝල්ගේ පියා සහ මල්ලි වාඩි වෙලා ඉඳලා තිනවා. මැතිව් හෝල්ගේ මල්ලි කෙවින් හෝල් ජූරි එකතු වෙලා තීන්දුව දෙනකම් බලාගෙන ඉන්නවා. අධිකරණයෙන් ජේම්ස් ඩග්ලස්ට සාපරාධී නොසලකැලීමත් මිනීමැරුම කියන චෝදනාවට වරදකරු කරනවා. තීන්දුව දුන්න ගමන් කෙවින් හෝල් එකපාරටම නැගිටලා බාධකයෙන් පැනලා ඩග්ලස්ට පහර දෙන්න යනවා. වේගෙන් ගිය කෙවින් මූණට මිට මොලවලා එක පහරක් ගහලා තිනවා. මැතිව් හෝල් සීනියර් කෙවින් සහ මැතිව්ගේ පියාත් කෙවින්ට එකතු වෙනවා. පොලිසියට මේ දෙන්නව වෙන් කරන්න ලොකු මහන්සියක් දරන්න සිද්ධ වෙනවා. සිද්ධිය වෙන අතරතුරේ ඩග්ලස්ගේ මව සහ ආච්චි අම්මා හොඳටම බය වෙලා තිනවා. මවට සිහියක් නැති වෙලා. මැතිව් හෝල් සීනියර් සහ කෙවින් හෝල්ට දවස් 5ක සිර දඬුවම් ලැබෙනවා. ඩග්ලස්ට සිර දඬුවම ලැබෙන්නේ එක අවුරුද්දකට විතරයි. බ්‍රසීලයේ අධිකරණයේදී පුද්ගලෙක් තුවක්කුවක් අරගෙන ආපු සිද්ධියක් තමයි මේක. ෆ්‍රැන්සිස්කෝ ක්ලෙයිඩිවාල්ඩෝ මරියානෝ දී මෞරා වාර්තාවලට අනුව ෆ්‍රැන්සිස්කෝ 2012 දී තවත් පුද්ගලෙක් එක්ක ආරවුලක් ඇති කරගෙන තිනවා. ආරවුල අතරතුරේදී ෆ්‍රැන්සිස්කෝ අනිත් පුද්ගලයාට වෙඩි තියලා ඝාතනය කරලා. නඩුව කතා කරන දවසේ ෆ්‍රැන්සිස්කෝ අතින් මියගිය පුද්ගලයාගේ පුතා තුවක්කුවක් අරන් අධිකරණයට ඇතුල් වෙලා තිනවා. මේ තමයි ක්‍රිස්ටියානෝ ඇල්වස් ටර්ටෝ. නඩුව කතා කරන වෙලාවේ ක්‍රිස්ටියානෝ පිටිපස්සේ පේලී තමයි වාඩි වෙලා ඉන්නේ. ක්‍රිස්ටියානෝ තුවක්කුවක් අරගෙන හිමීට නැගිටලා ෆ්‍රැන්සිස්කෝ ගාවට දුවගෙන එනකොටම මුලින්ම ක්‍රිස්ටියානෝ ළඟ හිටිය කාන්තාව එයාව නවත්තන්න හදනවා. ඒත් ෆ්‍රැන්සිස්කෝ ගාවට ඇවිත් පළවෙනි වෙඩිල්ල තියද්දි ෆ්‍රැන්සිස්කෝ බිම පාත් වෙනවා. ක්‍රිස්ටියානෝ වෙඩි ප්‍රහාර 6ක් එල්ල කරලා තිනවා. ඒත් එකක්වත් ෆ්‍රැන්සිස්කෝට වැදිලා නැහැ. ඇවිත් ඉන්න අනිත් මිනිස්සු හැමෝම කලබල වෙලා හැමතැනම දුවන්න පටන් ගන්නවා. කාටවත් ක්‍රිස්ටියානෝව නවත්ත ගන්න බැරි වෙනවා. උසාවිය හැමතැනම දුවන ෆ්‍රැන්සිස්කෝ ජූරියේ මේසේ ගාව නවතිනකොටම ක්‍රිස්ටියානෝ ඇවිත් බැරිම තැන තුවක්කුවෙන් ෆ්‍රැන්සිස්කෝට පහර දෙනවා. පහර දීලා ක්‍රිස්ටියානෝ එතනින් පැනලා යනවා. එදාම ටික වෙලාවකින් පොලිසිය ක්‍රිස්ටියානෝව අත්අඩංගුවට ගන්නවා. ෆ්‍රැන්සිස්කෝට දඬුවම් ලැබෙනවා. වයස අවුරුදු 26ක් වන එඩ්වඩ් ස්මිත්ගේ සහ වයස අවුරුදු 24ක් වන ඇලෙක්සිස් මැක්ක්‍රැරිගේ වෙඩි තියලා ඝාතනය කරපු සිරුරු දෙක පොලිසිය හොයාගන්නවා. මේක වෙන්නේ කෙන්ටකි වල. CCTV චෙක් කරාම වයස අවුරුදු 31ක් වන පෝල් වේඩ්ව අත්අඩංගුවට ගන්නවා. ඒ වෙනකොටත් පෝල් වේඩ්ට ඝාතන නඩු දෙකක් තිබිලා තිනවා.
නඩුව කතා කරන දවසේ අධිකරණයේ පිටිපස්සේ පෝල් අතින් ඝාතනය වුණු එඩ්වර්ඩ්ගේ සහ ඇලෙක්සිස්ගේ පවුලේ අය වාඩි වෙලා ඉඳලා තිනවා. මේ වෙලාවේ පවුල් වල අය කතා කර ඉන්නකොට අධිකරණයේ වැඩ කටයුතු වලට බාධාවක් සිද්ධ වෙනවා. නඩුවක් කතා කරන වෙලාවේ කිසිම වෙලාවක කතා කරන්න හෝ ශබ්ද නගන්න තහනම්. පොලිසිය එක් කාන්තාවක් එළියට අරගෙන යන්න හැදුවොත් ජූරියෙන් අවසන් අවවාද ලබා දෙනවා. වරදකරුවන පෝල් වේඩ් නීතිඥවරයෙක් අරගෙන ඇවිල්ලා නැහැ කියලා නඩුව වෙනත් දවසකට කල් දානවා. පෝල් වේඩ් අධිකරණයෙන් ඉවත් වෙනවත් එක්කම පවුල් වල අය කෑ ගහගෙන පෝල්ට පහර දෙන්න එන්න ගන්නවා. පොලිසිය යාළුව නවත්තන්න හැදුවත් පෝල් දොරෙන් එළියට දුවගෙන යද්දී එක තරුණයෙක් පෝල්ට පහර දෙදී පඩිපෙලෙන් එලවගෙන යනවා. විනිසුරුතුමිය හෙල්ප් කියලා කෑ ගහලා පැනික් බටන් එකත් ප්‍රෙස් කරනවා. තවත් පොලිස් නිලධාරීන් 4 දෙනෙක් තත්ත්වය පාලනය කරන්න එනවා. විනිසුරුවරිය පවුල් වල අයට සංසුන් වෙන්න කියලා එයාලට කතා කරනවා. පවුල් වල අය 4 දෙනෙක්ව අත්අඩංගුවට ගන්නවා. මේ තමයි ජෙෆරි ක්ලාක්. 2022 ජූලි 4 වෙනිදා වයස අවුරුදු 28ක් වන ජෙරාරි රොබර්ට්සන්ට වෙඩි තියලා ඝාතනය කරනවා. Chasing him down an apartment complex parking lot. This was an execution. This wasn't a murder, an execution. The man was pleading for his life. A doorbell camera captured the moment Robertson was shot. As the victim runs for his life, he's now in the city of Fraser. ගෙදරක තිබ්බ ඩෝබෙල් කැමරා එකක මේ සිද්ධිය සම්පූර්ණයෙන්ම රෙකෝඩ් වෙලා තිබිලා තිනවා. රොබර්ට්සන් වෙඩි තියන්න එපා කියද්දි ජීවිතේ වෙනුවෙන් අයදිද්දි ජෙෆරි ක්ලාක් වෙඩි තියලා ඝාතනය කරනවා. ඒ විතරක් නෙමෙයි ක්ලාක්ගේ පෙම්වතියට මේ ගැන කියන්න එපා කියලා මරණීය තර්ජන කරලත් තිනවා. නඩුව කතා කරන දවසේ ජෙරාරි රොබර්ට්සන්ගේ නියුන් සහෝදරයා ජෙරි ක්ලාක් පිටිපස්සෙන් ඇවිත් ක්ලාක්ගේ ඔළුව පිටිපස්සට මිට මොලවලා පහර දෙනවා. හැමෝම කලබල වෙලා දුවන්න ගන්නවා. පොලිසිය ක්ලාක්ව එතනින් එළියට අරගෙන යනවා. මේ වෙලාවේ එතන හිටිය ක්ලාක්ගේ පියා රොබර්ට්සන්ව හිරේ දාන්න කියලා කෑ ගහලා තියෙනවා. කොහොම වුණත් ජෙෆරි ක්ලාක් කිසිම සමාවක් නැතුව ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලබනවා. ට්‍රිස්ටන් ලෙමොරොක්ස් කියන්නේ 2009 සීඩර් නගරයේදී එයාගේම බිරිඳ වයස අවුරුදු 19ක් වෙන මිස්ටිව වෙඩි තියලා ඝාතනය කරලා පොලිස් අත්අඩංගුවට ගත්ත කෙනෙක්. නඩුව කතා කරන දවසේ මිස්ටිගේ සහෝදරයා ජේසන් විල්සන්ට අවස්ථාවක් ලැබෙනවා එයාගේ පවුල වෙනුවෙන් ප්‍රකාශයක් කරන්න. ඒ වෙලාවේ ට්‍රිස්ටන් ඉන්නේ පුටුවේ වැනි කිසිම ගාණක් නැතුව. මේක දැක්කහම තවත් කේන්ති ගිය ජේසන් පොලිස් නිලධාරීන් 5ක් ඉන්න තැන එක අඩියක් ඉස්සරහට අරන් ට්‍රිස්ටන්ව බය කරන්න හදනවා. ඒ ට්‍රිස්ටන් හෙල්ලෙන්නේවත් නැහැ. ජේසන් එකපාරටම මේසේ අනිත් පැත්තෙන් ට්‍රිස්ටන්ට පහර දෙන්න එනවා. ඒත් එක පහරක්වත් ගහන්න හම්බ වෙන්නේ නැහැ. පොලිස් නිලධාරීන් ජේසන්ව අල්ල ගන්නවා. ට්‍රිස්ටන්ට අවුරුදු 15ක සිර දඬුවමක් ලැබෙනවා. ටෙවින් මෙරිවෙද 2019 ජූනි ජෝර්ජියාවේ ඩියුල් කවුන්ටි වලදී පෙට්‍රල් ෂෙඩ් එකකදී වයස අවුරුදු 34ක් වන මයිරොන් පියර්ස් එක්ක ආරවුලක් ඇති කරගෙන තිනවා. ආරවුල අතරතුරේ ටෙවින් මෙරිවෙද මයිරොන්ට කිහිප වතාවක්ම වෙඩි තියලා ඝාතනය කරලා තිනවා. නඩුව කතා කරන දවසේ මයිරන්ගේ දුව ටෂියා අධිකරණයේ වාඩි වෙලා ඉඳලා එකපාරටම නැගිටලා මූ මගේ තාත්තා මැරුවා කියලා කෑ ගහන්න පටන් ගන්නවා. You see their deputies had to remove her from the courtroom. මේ එකම ටෂියා පොලිසිය ආස්සෙන් ටෙවින්ට පහර දෙන්න යනවා. පොලිස් නිලධාරීන් ටාෂියාව අල්ල ගන්නවා. පස්සේ නිලධාරීන් ටාෂියාව අධිකරණ භූමියෙන් අයින් කරනවා. අධිකරණයෙන් ටෙවින්ට සිර දඬුවම් ලබා දෙනවා. මේ සිද්ධි 10න් දරුවන් කිහිප දෙනෙක්ට විතරයි තමන්ගේ දෙමව්පියන්ගේ ඝාතකයාට පහර දෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මේ වගේ තව true stories, investigation, mysteries, crimes, UFOs වගේ දේවල් ගැන බලන්න ආසාවෙන් ඉන්නවනම් channel එක subscribe කරන්න. තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.